අද මම කතා කරන්න යන්නේ අලුත් ෂූ එකක් ගැන. මේ ෂූ එක මම වෙබ්සයිට් එකේම පෙන්නන්නම් ඔයාලට කොහොමද මේක ෂූ එක මෙන්ෂන් කරලා තියෙන්නේ කියලා. අපි දැන් යමු වෙබ්සයිට් එකට. ඔන්න වෙබ්සයිට් එක හැටියට ෂූ එක මෙන්ෂන් කරලා තියෙන්නේ Converse Chuck Taylor All Star with Waterproof කියලා. මේකේ නේම් එකෙන් මෙන්ෂන් කරලා තියෙනවා මේ ෂූ එක waterproof ෂූ එකක් කියලා. මේකේ මාකට් ප්‍රයිස් එක හැටියට බ්‍රිටිෂ් පවුන්ඩ් 115ක් විදිහට තමයි මෙන්ෂන් කරලා තියෙන්නේ. ඒක ආසන්න වශයෙන් ගත්ත ශ්‍රී ලංකන් රුපියල් වලින් 50000ක් වගේ 55000ක් වගේ වෙනවා. ඒ වගේම වෙබ්සයිට් එකේ හැටියට මේකේ කලර්ස් තුනක් තියෙනවා. බ්ලැක් වගේ කුයි නිවුඩ් වගේ කුයි මේක ග්‍රීන් කලර් වගේ එකක්. මෙහෙම තමයි වෙබ්සයිට් එකේ ඩීටේල්ස් එක දාලා තියෙන ෂූ එකේ. මේ තියෙන ෂූ එකේ best look image එකක්. එහෙන් බලද්දී ෂූ එකේ පිට් එක ඒගොල්ලෝ මෙන්ෂන් කරලා තියෙනවා. ඊට පස්සේ ෂූ එකේ different angle වලින් ෂූ එකේ images දාලා තියෙනවා. ඒ වගේම waterproof කියලා පෙන්නන්න waterproof විදිහට images ඒ වගේම දාලා තියෙනවා. ඒ වගේම product එකේ ෂූ එකේ details දාලා තියෙනවා. pool grain leather waterproof pool grain leather වලින් හදලා තියෙන්නේ කියලා. ඒ වගේම good cushioning එකක් තියෙනවා කියලා ඒ වගේ දාලා තියෙනවා. overall rating එක විදිහට 5 out of 4.5 විදිහට පෙන්නලා තියෙනවා. ඒ වගේම මේ ෂූ එක පිට් එක කොහොමද කියලාත් පෙන්නලා තියෙනවා. average පිට් ඕන් එකක් තියෙනවා කියලා තමයි පෙන්නලා තියෙන්නේ. අපි නිකන් බලමු ෂූ එකේ කොහොම sizes විදිහට වෙන්නේ කියලා. size guide එක දාලා තියෙනවා. හරි දැන් අපි බලමු කොහොමද මේ ෂූ එකේ hands on experience එක කියලා. මෙන්න ෂූ එක එකක් ගමු. මේ ෂූ එක අනිත් ෂූත් එක කම්පෙයාර් කරලා බලනකොට මට හිතෙන විදිහට ෂූ එකේ weight එක කොහොමත් වැඩි අනිත් ෂූත් එක්ක කම්පෙයාර් කරද්දී මට හිතෙන්නේ ඒකේ තියෙන මේ ලොකු සෝල් එකත් එක්ක බලනකොට තමයි සෝල් එකේ weight එක මම හිතන්නේ ෂූ එකේ අප එකට වඩා ගොඩක් වරයි. මට හිතෙනවා මේක කිලෝ එකමාරකට කිට්ටු වෙන බරක් තියෙන ෂූ එකක්. ඒ වගේම ටොප් එක මාර ක්ලීන් යුනික් ලෙදර් එකක් තියෙනවා වගේ පෙන්නේ. ඒ වගේම මේ ෂූ එක අනිත් ෂූස් එක බලන අනිත් බ්‍රෑන්ඩ්ස් එක බලනකොට කිසිම ග්ලූ මාක් එකක්වත් එහෙම පේන්නේ නැහැ ෂූ එකේ. ඒ වගේම සෝල් එක හොඳ රබර් සෝල් එකක් තියෙනවා. මාර හයි සෝල් එක. ඒ වගේම මේකේ thickness එක තියෙනවා අඟල් එකමාරක් දෙකකට කිට්ටු වෙන thickness එකක් තියෙනවා. ඒ වගේම අපර් සෝල් එකකුත් තියෙනවා. අපර් සෝල් එක මම හිතන්නේ මේක waterproof වෙන හින්දා තමයි අපර් සෝල් එකකුත් මේගොල්ලෝ දීලා තියෙන්නේ. මේ අපර් සෝල් එකේ thickness එකත් අඟල් 3 කාලක වගේ thickness එකක් තියෙනවා. ඒ වගේම මේකේ නියම කියන මාර comfortable cushion එකක් තියෙනවා. cushion එක ඒ වගේම හොඳ අර ඇදෙන්නේ නැති හොඳ rigid lace එකක් තියෙනවා. ඒ වගේම මේගොල්ලෝ ෂූ එකේ ටං එකේ මෙන්ෂන් කරලා තියෙනවා 3M waterproof coating එකක්. මම හිතන්නේ මේ genuine leather එකට ඒගොල්ලෝ include කරලා තියෙන්නේ. ඒකින්ද 3M logo එකක් තියෙනවා. ඒ වගේම ෂූ එකේ අනිත් පැත්ත බැලුවොත් එහෙම ඒගොල්ලෝගේ traditional Converse Chuck Taylor All Star logo එක තියෙනවා. ඒ වගේම බැක් එකේ පොඩි logo label එකකින් mention කරලා තියෙනවා ඒගොල්ලෝ waterproof කියන එක. ඒ වගේම හයි බැක් එකේ තියෙනවා ඒගොල්ලෝගේ unique tag එක Converse All Star කියන tag එක. මෙහෙම තමයි ෂූ එකේ තියෙන්නේ. ඒ වගේම size details අනිත් shoes වල වගේම ඇතුලේ ඒගොල්ලෝ heat seal එකක් විදිහට mention කරලා තියෙනවා. ඒ වගේම මේකේ හොඳ cushioning insole එකකුත් තියෙනවා. insole එකේ thickness එකත් අපිට insole එක remove කරන්න බැරි insole එකක් තියෙන. insole එකේ thickness එකත් මට හිතෙන විදිහට මිලි 6ක වගේ thickness එකක් තියෙන insole එකක් තියෙන. ඒ වගේම ඉනේ එකෙත් මේගොල්ලෝ insole එකේ mention කරලා තියෙනවා Converse logo එක. මෙන්න මෙහෙම තමයි ෂූ එක තියෙන්නේ. මේක high ankle ෂූ එකක්. Converse ලගේ අර traditional high ankle ෂූ එකක look එක තියෙනවා. හැබැයි අර Converse ලගේ traditional front එකේ තියෙන dart එක මේකේ නැහැ. මේකේ අයින් කරලා තියෙනවා. මේක සම්පූර්ණයෙන්ම ෂූ බොඩි එකම කන්ටිනියු කරලා තියෙනවා දිගටම අර මෙතනින් කට් කරන්නේ නැතුව. මේක තමයි ෂූ එක. අපි ෂූ එක යූස් කරලා බලමු කොහොමද ෂූ එකේ
කම්පටබිලිටි එක ඒ වගේ ඩීටේල්ස් යූස් කරලා බලලා මම ටික දවසක් ආපහු වීඩියෝ එකක් අරන් එන්නම් කොහොමද ෂූ එකේ කම්පටබිලිටි එක මේව කියලා. ඒ වගේම දැනට UK වෙබ්සයිට් එකේ ඕෆර් එකක් යනවා මේ ෂූ එකට. ඒක යුරෝ 41කට වගේ ගන්න පුළුවන්. හැබැයි ලිමිටඩ් සයිසස් වගේක් තමයි තියෙන්නේ. ඕගොල්ලොන්ගේ අදහසස් මේ ෂූ එක ගැන යූස් කරලා තියෙනවා නම් කොන්නස් යූස් කරනවා නම් අදහස කොහොමද කියලා පොඩි අයිඩියා එකක් කමෙන්ට් එකක් දාගෙන අනිත් කටියට දැනගන්න. එහෙනම් අපි අලුත් ෂූ එකකින් ඊළඟට හම්බෙමු.